ඉතින් ලංකාවේ මේ නිකන් දෙන එක මෙච්චරම වටින දෙයක් හරි කෝෂරයේ කොටස් තුනයි EPL එක CPL එක ATPL එක අවුරුදු දෙකමාරකට වැඩියෙන් වගේ යනවා මේ හැම එකටම එක්සෑම් තියෙනවා දැන් මං ඉන්නේ මැද හරියක දැන් අවුරුදු ඉවර වෙන්න තියෙන මට මේ හරියට එනකොට මේක A level වලට පට්ට අමාරුයි A level නේ සිම්පල් හරි වැඩේට කෝටි දෙකමාරක් විතර යනවා දැන් කරා ගියමුකෝ කරා කියලා ලංකාවේ එයා ලයින් එකකට මේක විතරක් තිබ්බට යන්නත් බෑ කියන මිනිස්සු දැන් ඉස්සරහට ලෝකෙ දියුණු වෙන්න වෙනකොට තව ක්වොලිෆිකේෂන්ස් ඕනේ වනේ නිකන්ද මේක විතරක් තිබ්බත් තමයි ඒත් නේ මොවා ඉන්ජිනියර් ප්ලස් පයිලට් වගේ නේද ගේමක් වනේ එහෙම වුණොත් කොහොමද වාර යන්න පුළුවන් දැනට ලංකාවේ ඉන්නවා මේක තියෙන 150කට වඩා වැඩි ගාණක් එළියේ එන්න බලාගෙන යලා ඉන්න ගැතුරට අවුරුද්දකට එක එක අවුරුදු වලට එක එක ගණන් ගන්නවා මම හිතන්නේ මේ පාර 8ක් ගත්තේ ඔය 8ට වා සිලෙක්ට් වෙන්න ඕනේ සිලෙක්ට් වෙන්න මේක විතරක් තියගෙන අමාරුයි ඒක මම මේ කියන්නේ ඒතකොට මේක සහ මේ තව මොකක්ද තිබ්බොත් තමයි සිලෙක්ට් වෙන්න පුළුවන් මේ පරම සත්‍ය කියන්නේ. ඒකෝට සාමාන්‍යයෙන් සැලරි එක 20ක් 50ක් අතර වගේ මට මේ ඉලක්කමින් කියන්න ඕනේ. ඔයාලට මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ගිහිල්ලත් මේ සැලරි එකට යන්න පුළුවන්. ඒ නිසා ඔයා මේක කරන්නේ නැතත් ඔයාලා ඉංජිනේර කෙනෙක් වුණත් මේ සැලරි එක ගන්න පුළුවන්. හැබැයි මේ මම කියන්නේ ඉංජිනේරු වෙන හැම එකකටම මේ ලක්ෂමනාකම් වෙනවා කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. ඒක වගේ ස්කිල් එක මත. ඔයා මෙතන දක්ෂතාවය පෙන්නලා ඔය ස්කිල් එක තියෙනවා නම් ඒකත් එක්ක ඔයාලට මහක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලංකාවේ මේ නිකන් දෙන එක මෙච්චරම වටින දෙයක් හරි. මේ නිකන් දෙන එක ගන්න නැතුව ට්‍රැක් කියලා ඉන්න එපා.